Hey. හයි ඉතින් කොහොමද හැමෝටම ඉතින් හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා හැමෝම මමත් ඉතින් සුපුරුදු විදිහටම හොඳින් ඉන්නවා මේ දවස්වල චුට්ටක් විතර බිසි. මුලින්ම සමාව ඉල්ලනවා හැමෝගෙන්ම මට වීඩියෝ එකක් ගේන්න. දැන් ඉතින් ගොඩක් පරක්කු වෙනවා පුළුවන් විදිහට වීඩියෝ අරන් එන්න පොරොන්දු වෙනවා. අද නම් ගෙනාවේ වෙනස් විදිහේ වීඩියෝ එකක්. ඔයාලා දැනටමත් දන්නවා ඇති මං කොයි වගේ වීඩියෝ එකක්ද අරන් ආවේ කියලා. කතාවක් තියෙනවනේ සත්තු වුණත් රැඳෙන්නේ ආදරේ තියෙන තැන්වල කියලා. ඔව් ඒ කතාව හරියටම හරි. ඉතින් අපේ ගෙදර ඉන්න මෙන්න මේ පැංචෝ දෙන්න දිහා ඔයාලා ටිකක් වෙලා බලාගෙන ඉන්නකෝ. ඒ බලන් ඉඳලා ඔයාලට දැනෙන දේ කමෙන්ට් එකක් කරහා මට කියන්න කියලාත් මම මතක් කරනවා. ඉතින් ඔන්න ඔහම ටිකක් වෙලා බලාගෙන ඉන්නකෝ. අනේ පේනා නේද කරේ එල්ලිලා යන හරි අපූර්ව හරියට පොඩි ළමයෙක් වගේ තමයි අපේ තාත්තගේ කරේ තමයි මේ අත තියාගෙන ඉතින් වටපිට බල එක්කන් යන්නේ නාගෙන ඉන්න. මම මගේ ගෙදර ගිහින් ඉන්න ගිය සතියේ ගියා. ඒ ගියාට පස්සේ තමයි ওই වීඩියෝ එක ගත්තේ. ඉතින් මට ඒක ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුණා. ඇත්තටම ගෙදර ඉන්න දරුවෝ දෙන්නෙක් වගේ තමයි මේ දෙන්න බලාගන්නේ. දැන් ඉතින් ඔයට එක්කන් ආව නාන්න. අතෙන්දී හරි අපූර්ව දර්ශනයක් අපිට බලා ගන්න පුළුවන් වුණා. ඒක හරිම එහෙම තිරිසන් සත්තු වුණත් ඒගොල්ලන් බලන්න ඒ දැනෙන හැඟීම් මොකද කියනවා නම් ඔය දුඹුරු පාට එක්කෙනාගේ නම ෂෙලි, සුදු පාට එක්කෙනාගේ නම මාෂි. මාෂි ගෙනල්ලා දැන් සතියක් විතර ඇති. මෙතන කළු පාට එක්කෙනා ඉන්නවා. එයාගේ නම රූබි. එයා අපේ බාප්පලාගේ බල්ලා. ඉතින් ඔතෙන්දී අපේ ෂෙලි මාෂිට පීනන්න මේ වතුරට යන්න දෙන්නේ නැහැ. හේතුව ගිලෙයි කියලා. ඔය පේනවා නේද? බුරනවා, කරපටියෙන් අදින්න හදනවා. මොකද එයා බයයි අරයා ගිලෙයි කියලා. ඉතින් ඔය දර්ශනය ඇත්තටම බලන්න මේ සතෙක්ට වුණත් ඒ දැනෙන දේ අපේ තාත්තිට වුණත් මේ වැඩි වතුරට යන්න දෙන්නේ නැහැ. හැබැයි එයා ලොක්කි වගේ පීනනවා. වෙන කාටවත් යන්න දෙන්නේ නැහැ. එයා බයයි ගිලෙයි කියලා. ඒ තරමටම එයාට හොඳට තේරෙනවා දැනෙනවා. ඔන්න ඉතින් බලන්නකෝ මගේ කොල්ලගේ වැඩ ටික. එයාට ඉතින් අද පුදුම තරම් සතුටක් තියෙනවා. මොකද එයා හරි ආසයි ඔය ඇවිල්ලා නාන්න. මට මේ වොයිස් කරද්දිත් මට hina යනවා. මොකද අර බලන්නකෝ අපේ පුතා දිහා එයාත් පුළුවන් තරම් එදා හරියට ජොලියට නැටුවා. අපේ පවුලේ ඉන්න මේ කට්ටිය තමයි ඇවිල්ලා මේ ඔය කට්ටියම සෙල්ලම් කරනවා. අපේ පුතාට නම් ආයේ ඒ තරම් සතුටක් නෑ. ඉතින් පේනවනේ වීඩියෝ එක දැක්කහම තේරෙනවා ඇතිනේ. ඔන්න ඉතින් මේ වෙලාවේදී මෙන්න මේ ටියුබ් එක අරගෙන අපේ කට්ටිය ඔය මේ වතුරේ පදිනවා. ඉතින් ඔය වගේ දේවල් දැන් අද කාලේ ගොඩාක් අඩුයිනේ. ඉස්සර නම් සෑහෙන්න ඔය වගේ දේවල් තිබ්බා. අපිත් ඉතින් කාලෙකින් තමයි මේ වගේ මේ විදිහට විනෝද වෙන්න හම්බ වුණේ. මම නම් ගියේ නෑ. හැබැයි අපේ සෙට් එක ඔය ටියුබ් එකේ ඔය විදිහටම පහළට මේ සෙල්ලම් කරා ගිහින්. ඉතින් එදා හරි විනෝදයෙන් ගත වුණා. හැමෝම හිටියානේ. අපේ පුතාට තමයි හැබැයි ගොඩක්ම සතුටුයි ඉතින්. පේනවා නේද මේ දෙන්න හොඳට බොනාගෙන වීල් එකේ ඉඳගෙන සැපට යන හැටි. හරි පණ්ඩිතකමින් තමයි ඉන්නේ. අනිත් හැමෝටම වැඩිය මේ අපේ ෂෙලි හරි දඟයි. මාෂි ගෙනල්ලා සතියක් විතරනේ ඒ වුණාට ඒ දෙන්නගේ එකතුවත් සෑහෙන්න හොඳයි. ඒ දෙන්නම ගැහැණු සත්තු දෙන්නෙක්. ඉතින් මේ බලන්න අපේ තාත්ති මේ දෙන්නව හරිම ආදරෙන් බලා ගන්නවා. මේ ඇත්තම කිව්වොත් අපිටත් වැඩිය නිකන් ඒ දෙන්නට ආදරෙයි වගේ. එයාලත් දැන් දිනවලා ගිහින්ද වෙයි.
ඉතින් එයා ගැන කතා කරනවා නම් හරි දුක්බර අතීතයක් තමයි එයාට තිබුණේ. මොකද මේ අපේ මල්ලි ගම්පහ ජොබ් එකක් කරනවා. එයා ගෙදර එනකොට තමයි මේ මාෂිව එක්කන් ආවේ. ඉතින් එයා එහෙ ඉන්නකොට එයාට හරියට කන්නවත් දීලා තිබිලා නෑ ඒ ගෙදර කට්ටිය. ඇඟ පුරාම කිනිතුල්ල හිටියලු සෑහෙන්න. ආයෙත් කබ කඳුළුත් එක්ක ඇවිල්ලා තියෙනවා. කොහොම හරි තව අර්ශස් අමාරුව එකක් තියෙනවා මෙයාට. ඒ වුණත් අපේ මල්ලි ඉතින් අරන් ඇවිල්ලා මේ කිනිතුල්ලන්ට එහෙම බෙහෙත් කරලා ඔය ඇහෙන් කබ කඳුළු එක එන එක එහෙම නවත්තලා එයා බෙහෙත් ගෙනල්ලා මේ දැන් ඔය කාලා බීලා දැන් ඇත්තටම එයා හරි මේ සැපෙන් ඉන්නවා කිව්වොත් හරි. මොකද හැමෝගෙම ආදරේ එයා ගත්තා හරි හුරතල් ඉතින්. ඉතින් මං හිතනවා අපේ මල්ලිට ඒ පිනම ඇති කියලා. මේ අපේ ගෙදර හැමෝම වගේ සතුන්ට හරි කැමතියි. අපේ අම්මි චුට්ටක් විතර අකමැතියි. මේ හේතුව අකමැතියි කියන්නේ ආදරේ නැතිකම නෙමෙයි. අපේ අම්මි ගෙදර නෑනේ. ඒ හින්දා එයාලව හරියට බලා ගන්න බැරි වෙයි කියලා. ඒ වුණාට අපේ තාත්ති එයාට කන්න නැතත් මේ දෙන්නට නම් කන්න නොදී ඉන්නේ නෑ කොහොමත්. මේ දෙන්නත් වැඩිපුරම ආදරේ අපේ තාත්තිට කියලා හිතනවා. මොකද නාවන්නේ, කන්න දෙන්නේ, සබන් ගාන්නේ හැමදේම කරන්නේ මෙයාලව බලා ගන්න අපේ තාත්ති. ඉතින් මට මේ වීඩියෝ එකෙන් කියන්න ඕනේ උනේ ආදරේ තියෙන තැන තමයි සතුන්වත් රැඳෙන්නේ. ඉතින් අපි චූටි කාලේ ඉඳන් සතුන්ට ආදරේ කරොත් ඒ අයත් අපිට ඇත්තටම ආදරෙයි. මොකද මම ඒක මෙන්න මෙයා දිහා බලලා ඉගෙන ගත්තා. ඉතින් අද වීඩියෝ එක ඔතනින් ඉවරයි. ආයෙමත් මම ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. පොරොන්දු වෙනවා කොහොම හරි මම වීඩියෝ ගේනවා කියලා. ඇත්තටම දැන් වෙලාවක් නෑ. ඉතින් මං ගිහින් එන්නම් හැමෝමම. හැමෝම ආදරෙන් මතක් කරනවා වගේම මගේ channel එක තාම subscribe කරලා නැති කවුරු හරි ඉන්නවා නම් subscribe කරන්න කියලාත් ඉල්ලන ගමන් අදට ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න.